ෆැමිලි ටීචින්ස් අද අපි ආප්ප වීඩියෝ එකක් ගේනවා. මේ ක්‍රමයට හරිම ලේසියෙන් ආප්ප මිශ්‍රණය හදාගන්න පුළුවන්. මොකද පොල් මිරික ඉන්න ඕනේ නෑ. ඔන්න බලන්නකො හදන විදිය. මුලින්ම ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සුදු කැකුළු හාල් ටිකක් හොඳින් සෝදලා පෙඟෙන්න තියාගන්න ඕනේ. පැයක් විතර පෙඟුනාම හොඳටම ඇති. ඊට පස්සේ මේ වගේ වතුර පෙරාගෙන බ්ලෙන්ඩර් ජායකට දාගන්න. ඒකටම පොල් වතුර ටිකකුත් දාගන්න ඕනේ. පොල් වතුර කිව්වම හොඳින් පැහුණු වියලි පොල් ගෙඩියක පොල් වතුර වෙන්න ඕනේ. ඒකටම ඒ වියලි පොල් ගෙඩියේ පොල් ටිකක් ගාලා දාගන්න ඕනේ. ඉන් පස්සේ සීනි හැන්දක් විතර එකතු කරගන්න. දැන් අපි දාගත්තු හාල් ප්‍රමාණයටම ටිකක් අඩුවෙන් වතුර දාලා හොඳින් කොටා ගන්න ඕනේ. කෑලි නොහිටින විදිහට කොටා ගන්න. පොල් දැම්මද කියලා හොයාගන්න බැරි ගානටම කෙටෙනවා. ඊට පස්සේ මිශ්‍රණය භාජනයකට දාගන්න. මෙන්න මේ ගානට තමයි දාගන්නේ. දැන් මේ මිශ්‍රණය හොඳින් වහලා පිපෙන්න තියන්න. මම මේ මිශ්‍රණය හැදුවේ රෑ 9ට විතර. පහෝදා උදේට ගන්න කියලා හිතාගෙනයි ආප්ප මිශ්‍රණය හැදුවේ. දැන් බලන්නකෝ. මේ උදේ 6ට විතර. ඔයාට පේනව නේද? කුඩා සිදුරු හැදිලා හොඳින් පිපිලා තියෙනවා. මේ බලන්න දැන් දියාරු ගතිය හොඳටම අඩු වෙලා. දැන් මේ මිශ්‍රණයෙන් අපි ටිකක් අරගෙන ආප්ප මිශ්‍රණය හදාගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණයෙන් ටිකක් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් දාගෙන ඒකටම කහමැදෙන් චුට්ටක් විතර දාගන්නවා. දැන් ඉතින් පොල් කිරි දාගන්න ඕනේ නෑ. වතුර ටික දාලා මෙන්න මේ පදම එනතුරු දිය කරගන්න. ඔන්න එහෙනම් දැන් අපි ආප්ප හදමු. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරන්න, like එකක් දාන්න.